ආදරයෙන් හැමෝම පිළිගන්නවා SL ස්ටෝරි ලැබ් YouTube නාලිකාවට. අද මම ඔයාලට අරගෙන එන්නේ මැටිල්ඩා කතා මාලාවේ දෙවැනි කොටස. ඉතින් අපි යමු කතාවට. මැටිල්ඩාගේ තාත්තා පරණ පාවිච්චි කරපු කාර් සල්ලි වලට අරන් ආයෙත් විකුණන එකයි කළේ. සෙකන්ඩ් හෑන්ඩ් කාර් ඩීලර්. එහෙම කියලා තමයි හැමෝම එයාට කිව්වේ. ලී කුඩු තමයි මගේ දියුණුවේ එක රහසක්. ඒවට මට සතයක් වියදම් වෙන්නේ නැහැ. ඒවා මං ලී මඩුවෙන් නිකම්ම ගන්නවා. එහෙම කියලා මැටිල්ඩාගේ තාත්තා නිතරම වගේ කියනවා. ඉතින් මැටිල්ඩා දවසක් තාත්තගෙන් අහනවා ලී කුඩු කොහොමද පරණ කාර් අලුත් කරන්න උදව් වෙන්නේ කියලා. තාත්තා හැම වෙලේම කියන්නේ මැටිල්ඩා මෝඩ පුංචි කෙල්ලෙක් කියලා. අනාගතේ කවදා හරි තාත්තගේ ව්‍යාපාරයට එකතු වෙන්න ඕන නිසා අයියට නම් වැදගත් වෙයි කියලා මැටිල්ඩාව සතේකට ගණන් නොගෙන අයියා දිහාවට හැරිලා තාත්තා ඒ ගැන කියනවා. හරියට ගියර් නොදා හොඳටම දිරලා ගියපු පරණ ටකරමක් කඩන්න වගේ සද්ද එන කාර් මං ලාවෙට ගන්නවා. ඊළඟට හොඳට ගියර් වැටෙන්න මං කරන්නේ ගියර් පෙට්ටිය තෙලුත් එක්ක හොඳට ලී කුඩු කවලම් කරලා දාන එක. ඉතින් අත් ඒක සෑහෙන දුරක් යනකම් ආයෙ සද්ද එන්නේ නැහැ. එහෙම කියලා මැටිල්ඩාගේ තාත්තා හපංකම කියවනවා. එයා වාහන ප්ලේන් කරලා මීටරේ හරි ගස්සලා අලුත් විදිහට පරණ කාර් හදන හැටි මැටිල්ඩා අහගෙන හිටිය හරිම කලකිරීමෙන්. මැටිල්ඩා තාත්තට කියනවා ඒක වැරදි වැඩක් නේ. ඔයාව විශ්වාස කරන අයව ඔයා රවට්ටනවනේ කියලා. ඉතින් තාත්තට තරහ ගිහින් මැටිල්ඩාට හොඳටම බනිනවා. මේ වෙලාවේ ගෙදර ඔක්කොම හිටියේ සාලේ රූපවාහිනිය ඉස්සරහා රෑ කෑම පිඟාන ඔඩොක්කුවේ තියාගෙන. එයාලා ඒකට කියන්නේ ටීවී ඩිනර් කියලා. ඉතින් රෑ කෑමට ගෙදර හැමෝම එකට ඒ විදිහට ඉන්න එක අම්මගේ තාත්තගේ නීතියක් වෙලයි තිබුණේ. පහුවදා උදේ තාත්තා ගරාජයට යන්න ඉස්සර මැටිල්ඩා තාත්තගේ ඇඳුම් අල්මාරිය ළඟට කිට්ටු වෙලා එයා හැමදාම වැඩට යනකොට දාගෙන යන තොප්පිය අරගෙන සුපර් ග්ලූ ටියුබ් එකකුත් අරන් තොප්පිය ඇතුලෙන් තියෙන වාටිය දිගේ බොහොම පරිස්සමට ගම් ගෑවා. පස්සේ තොප්පිය තිබුණ විදිහටම අරන් තියුවා. මැටිල්ඩා ඒක කළේ තාත්තා කැම මේසෙන් නැගිටලා එන්න කීට්ටු කරලා. ඉතින් වෙනදා වගේම හොඳට ඇඳ පැළඳ ගත්ත වර්ම්වුඩ් මහත්තයා ගරාජයට ගිහින් තොප්පිය ගලවන්න ගියාම තොප්පිය ගැලවුණේ නම් නැහැ. ඉතින් එයා මුළු දවසම තොප්පිය දාගෙනමයි හිටියේ. ගෙදර ආවම එයාගේ නෝනා එයාව පුටුවක වාඩි කරවලා තොප්පිය ගලවන්න හිතාගෙන හයියෙන් ඇද්දා. ඒකෙන් ඔළුවට රිත වුණා මිසක් තොප්පිය ගැලවුණේ නම් නැහැ. මැටිල්ඩා මේ දිහා මොකුත්ම නොදන්නා වගේ පැත්තකට වෙලා බලාගෙන හිටියා. එයාට ඉතින් මේවට හොඳටම හිනා. වර්ම්වුඩ් මහත්තයාට රෑ කෑම කන වෙලාවෙත් තොප්පිය දාගෙනම ඉන්න සිද්ධ වුණා. එයා හරිම විකාරයක් වගේ පෙනුනේ. නිදාගන්න ඇඳට ගියාම එයා ආයෙත් තොප්පිය ගලවන්න උත්සාහ කරා. බැරිම තැන නිදාගන්න ගියත් මොනම විදිහකටවත් කොටට ඔළුව තියන්න නම් වර්ම්වුඩ් මහත්තයාට බැරි වුණා. පැයක් විතර එහාට මෙහාට දඟලනවා බලාගෙන හිටිය එයාගේ නෝනා අන්තිමේදී ඉවසගෙන ඉන්නම බැරුව කිව්වා උදේ වෙනකොට ඕක බුරුල් වෙලා තියේවි. එතකොට ඕක ඉබේටම ගැලවිලා යාවි කියලා. උදේ වෙද්දිත් ඒක පොඩි බුරුල් වීමක්වත් වෙලා නොතිබුණ නිසා වර්ම්වුඩ් මහත්මිය කතරක් අරගෙන තොප්පිය පොඩ කපන්න පටන් ගත්තා. මුලින්ම ඔළුව උඩින් ඊළඟට වටේට කැපුවා. තොප්පියේ ඇතුළු වාටිය වටේට ඇලිලා තිබුණු කෙස් මුලින්ම කපලා දාන්න සිද්ධ වුණ නිසා අන්තිමේට වර්ම්වුඩ් මහත්තයාගේ ඔළුව වටේට සුදු වාටියක් ඉතුරු වුණා. නළල උඩ හරිය පුංචි දුඹුරු රබර් කෑලි ඇලෙව්වා වගේ තිබුණ ගම් කොහොමවත්ම සේදුවාට ගියේ නම් නැහැ. උදේ කෑම ගන්න ගමන් මැටිල්ඩා තාත්තට කිව්වා තාත්තේ ඔයාගේ නළල වටේට ඇලිලා තියෙන චූටි කෑලි ටික ගලවලා දැම්මනම් හොඳයි. නැත්නම් කට්ටිය හිතයි
ඔයාගේ ඔළුවේ උකුණු ඉන්නවා කියලා. ඉතින් ඒකටත් මැටිල්ඩට සුපුරුදු බැනුම් ටික තමයි තාත්තගෙන් අහන්න ලැබුණේ. මැටිල්ඩගේ ඒ වැඩෙත් සාර්ථකයි. ඒත් ඒකෙන් තාත්තා පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතන්න නම් අමාරුයි. මැටිල්ඩා මේ හැමදේම කරන්නේ තාත්තගේ නපුරුකම් වලට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන. මේ මැටිල්ඩා කතා මාලාවේ තවත් එක කොටසක් විතරයි. කතාව ලස්සනයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා මේ වගේ කතා තවත් බලන්න channel එක subscribe කරලා තියාගන්න.